මෙලෝ මගුලක් දන්නේ නැතුව හැමදේම දන්නා වගේ කියවන බක පඬිතුයෝ ඔයාට ජීවිතේ කොයිද හම් වෙලා ඇති. ඔයා වැඩ කරන තැන නැත්නම් ඔයා ඉගෙන ගන්න තැන නැත්නම් පවුලේ හරි ඔය කොයිද හරි ඔයගොල්ලන්ට බක පඬිතෙක් නම් අනිවාර්යෙන් හම් වෙලා ඇති. ඒ හම් වෙලා නැත්නම් සමහර විට ඒ බක පඬිතුයෝ ඔයා වෙන්නත් පුළුවන්. කොහොමද අපි බක පඬිතුයෝ අඳුරගන්නේ? ඒ වගේම අපි කොහොමද ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරන්නේ? නැත්තම් අපිත් ඉන්න බක පඬිතියක් වෙලාද? මෙන්න මේ වගේ ප්‍රශ්න වලට මේ වීඩියෝ එකේ අන්තිම වෙනකම් බලන් හිටියොත් ඔයාට උත්තර හම්බ වෙනවා. ඒ නිසා මනෝවිද්‍යාවත් සබ්ස්ක්‍රයිබ් කරලම අපි විස්තරය දැනගමු. බක පඬිතුය ගැන හරියටම දැනගන්න ඉතාමත් වැදගත් වෙන අපූර්ව ප්‍රස්තාරයක් තමයි ඩනින්-ක්‍රූගර් කියන ප්‍රස්තාරය. මෙන්න මේ සංකල්පය ඉදිරිපත් කරේ ඩේවිඩ් ඩනින් සහ ජස්ටින් ක්‍රූගර් කියන සුපිරි මනෝවිද්‍යාඥයෝ දෙන්නා. ඒගොල්ලෝ මේක ඉදිරිපත් කරේ ඒගොල්ලොන්ගේ හිතලුවට ආවට ගියාට නෙමෙයි, ගොඩාක් රිසර්ච් කරලා. මේ අපූර්ව ප්‍රස්තාරයේදී බැලුවම අපිට පුළුවන් බක පඬිතුයෝ හැදෙන හැටි වගේම බක පඬිත කමින් අයින් වෙන්නේ කොහොමද කියලා දැනගන්න. හරි, අපි ප්‍රස්තාරය මොකද්ද කියලා බලමු. මේක ප්‍රස්තාරයක් කිව්වට මේක හරියට අපි හැමෝම ගමන් කරන මනෝවිද්‍යාත්මක ගමන් මාර්ගයක් වගේ තමයි. මෙන්න මේ ගමන් මාර්ගයේදී ප්‍රධාන ස්ථාන 4ක් අපිට දැක ගන්න පුළුවන්. අපි එකින් එක ඒ මොනවාද කියලා හරියටම බලමු. පළවෙනි ස්ථානයේ තමයි පඬිතයන්ගේ කඳු මුදුන. අපි පොඩි උදාහරණයක් කරගෙන මේක පැහැදිලි කරමු. හැබැයි මේක කාටවත් මඩ ගහන්න නම් නෙමෙයි. ඕගොල්ලන්ට හොදලා තේරෙන්න නිසා මතක හිටින්න තමයි මේ උදාහරණය ගන්නෙ. සජිත් කියන පුද්ගලයාට ඕන සුපිරි නායකයෙක් වෙන්න. හැබැයි මෙයාට මුලින්ම උමනාව තියෙනකොට මෙයාගේ හැකියාවත් බිඳුවයි, මෙයාගේ ආත්ම විශ්වාසයත් බිඳුවයි. හැබැයි මෙයා ටිකක් වැඩ ඉගෙනගෙන ඉස්සරහට යනකොට මෙයාගේ ආත්ම විශ්වාසය හිතා ගන්න බැරි විදිහට ඉහළ යනවා. මෙන්න මේ කාලෙත් තමයි ඉංග්‍රීසි පොඩ්ඩක් ඉගෙන ගත්ත ගමන් බල්ලත් එක්කත් ඉංග්‍රීසියෙන් කතා කරන තත්ත්වයටපත් වෙන්නේ. මේ දරුවට පුළුවන්ද ජපාන්? පුළුවන්ද? අනතව නමයව නන්දෙස්කා. හජිබි මස්ති දෝසු යුරෙෂ්කු. ඔනගයිෂිමස්. මෙන්න මෙතනට තමයි පඬිතයන්ගේ කඳු මුදුන කියලා කියන්නේ. මෙතනට ආවම ගොඩක් අය හිතන්නේ යම් කිසි විෂයක් ගැන දැනගන්න ඕන ඔක්කොම දේවල් ඒගොල්ලෝ දැනගෙන ඉවරයි කියලා. ඩ්‍රම් සෙට් එකක් ගහන්න පුළුවන්, ගිටාර් එක ගහන්න පුළුවන්, මට පියානෝ එක ගහන්නත් පුළුවන්, ඕගන් එක ගහන්නත් පුළුවන්. ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලෝ එකතු කරගෙන තියෙන දැනුම ඒ විෂයේ ඉතා සීමිත ප්‍රමාණයක් කියලා. මේ අවස්ථාවේදී ගොඩක් මිනිස්සු Taman දන්නවා කියලා පෙන්වන්න හරිම ආස වෙනවා. වෙන කාගේවත් මුඛයකින් නෙවෙයි මේ වචන ඉදිරිපත් වන්නේ, මේ සජිත් ප්‍රේමදාසගේ ශ්‍රී මුඛයෙන් තමයි මේ වටිනා වචන ටික පිට උනේ කියන එක මම කියන්න. මෙතනදී නොදන්නා දේවල් ගැන එයා අදහසක් නැති නිසා ඒගොල්ලෝ හරි ආසයි අනුන්ට Taman හැමදේම දන්නවා කියලා පෙන්වන්න. I know my English, please respect my linguistic skills. No, it's සමහර මේ වගේ අවස්ථාවලදී කාට හරි වැරදීමක් වුණොත් ඒගොල්ලන්ට hina වෙන එකත් කරනවා. අපි උදාහරණයක් ගත්ත සජිත් මේ අවස්ථාවේදී හිතනවා එයා හැමදේම දන්නවා කියලා. මීට කාලයකට පෙර අපි ෂට්ඩවුන් ක්‍රමවේදය ක්‍රියාත්මක කළා නම් හරි. දැන් අපි දන්නවා කොහොමද මේ බක පඬිතෙක් හැදෙන්නේ කියලා. ගොඩක් අයට මේ බක පඬිතෙක් කඳු මුදුනට ගියාම බැහැ ගන්න අමාරු වෙනවා. ඒක බැහැ ගන්න නම් අනිවාර්යයෙන්ම ඒ බක පඬිතයාට පේන්න ඕන මන් දන්න එකම දේ තමයි මං කිසිම දෙයක් දන්නේ නැහැ කියන එක. මේක ඇත්තටම සොක්‍රටිස් කියපු දෙයක්. ඒ වගේම එහෙම හිතුන ගමන් හරි අපූර්ව දෙයක් සිද්ධ වෙනවා. අපේ ආත්ම විශ්වාසය ඊට පල්ලෙහාට බහිනවා. අපි නොදන්න දේවල් ගැන හරියට තේරුම් ගමන් අපේ ආත්ම විශ්වාසය ඊටමත් පල්ලෙහාට බහිනවා. අපි හිතමුකෝ අපේ මේ වීඩියෝ එක බලලා හරි සජිත් මේ කඳු මුදුනෙන් පල්ලෙහාට බැස්ස කියලා. අන්න එතකොට තේරෙනවා එයාට තවත් නොදන්න දේවල් ගොඩාක් තියෙනවා කියලා. එයාට මෙතනට ආවම තේරෙනවා මම තමයි වැඩ මට පුළුවන් වගේ කිව්වට ඇත්තටම වැඩේ වෙන්නේ නැහැ කියලා. මේව වෙද්දී යාගේ ආත්ම විශ්වාසය ඉතා අඩු වෙලා ගිහිල්ලා එයාට මේක කරන්න යා ඒ පැත්ත බලන්නවත් හිතෙන්නේ නැති අවස්ථාවක් එනවා. එතකොට එයාට හිතෙනවා මෙන්න මේක දමල ගහලා යන්න ඕනේ කියලා. එයාට හිතෙනවා කොච්චර කළත් එයා දන්නේ නැති දේවල් තව ටිකක් එළිය තියෙනවා කියලා. මෙන්න මේ අවස්ථාවට සජිත් ආවොත් එතකොට අපිට කියන්න පුළුවන් සජිත් විශ්වාසයේ සොහොන් බිමට ආවා කියලා. මේ අවස්ථාවට තමයි විශ්වාසයේ සොහොන් බිම කියලා කියන්නේ. ඒ කියන්නේ අර ප්‍රස්තාරයේදී අපි සඳහන් කරපු දෙවැනි අවස්ථාව. ගොඩක් වෙලාවට අදහස් ඇවිල්ලා අලුත් දේවල් උත්සාහ කරලා බලන අය මෙන්න මේ වෙලාවේදී තමයි තමන්ගේ උත්සාහය අතහැරලා දාන්නේ. ගොඩක් වෙලාවට මේ අවස්ථාවේදී දේවල් කරන්න එපා වෙනවා. මොකද තමන් දන්නේ නැහැ කියලා එයාට තේරෙනවා. හැබැයි කවුරු හරි නෑ මම මේ නොදන්නා කමට බය වෙන්නේ නැහැ කියලා හිතාගත්තොත් ඊළඟට එන්නේ ලස්සනම කාලය.
මේ විශ්වාසයේ සෝන්බීම කියන එක පහු කරන්න නම් ඔයාට ගොඩක් මහන්සි වෙන්න වෙනවා. තව දේවල් එකතු කරගන්න වෙනවා. පොත් කියවන්න, එතකොට දේවල් ආගන්න, දේවල් කල්පනා කරන්න. ඔන්න ඔය ටික කරගෙන යද්දී මේ ප්‍රස්තාරයේ 3 වෙනි ස්ථානයට ළඟා වෙනවා. ඒකට තමයි අපි කිව්වේ ප්‍රඥාවේ කන්ද කියලා. මෙන්න මේ අවස්ථාවේදී ඉන්න මිනිස්සු ගොඩක් වෙලාවට ගොඩක් නිහතමානී. මේ වෙලාවේදී තමයි ඒගොල්ලෝ අවංකවම දේවල් ගැන ඉතා ගැඹුරින් අධ්‍යයනය කරන්නේ. කලින් තිබ්බ විශ්වාසයේ සොහොන්බිම කියන තැන පහු කරලා ආපු නිසා එයා දන්නවා එයා දන්නේ නැති දේවල් ගොඩක් තියෙන බව. ඒ නිසා මේ අවස්ථාවේදී එයා ගොඩක් නිහතමානී කෙනෙක් විදියට තමයි හැසිරෙන්නේ. ඒ වගේම අනිත් අයට කුහක නොවි අගය කරන්න මේගොල්ලන්ට පුළුවන්. මේ ටික ඔක්කොම පහු කරගෙන යනකොට තමයි හොඳම කොටස. ඒ කියන්නේ මේ ප්‍රස්තාරයේ 4 වෙනි කොටසට ළඟා වෙන්නේ. ඒකට අපි කියනවා දීර්ඝ කාලීන ගිමන්හල කියලා. මෙන්න මේ අවස්ථාවේ ඉන්නේ ගොඩක් තැම්පත් අය. තමන්ගේ වැඩක් බලාගෙන තමන්ගේ පාඩු ඉන්න අය තමයි බහුතරයක් ඉන්නේ. මේගොල්ලෝ ගොඩක් වෙලාවට නිහතමානී. මොකද මේගොල්ලන්ට හොඳ දැනුම් සම්භාරයක් එකතු කරගෙන තියෙන්නේ. බකපඬිතුයෝ තමන් දන්න දේවල් ගැන ගොඩක් කියුවට දීර්ඝ කාලීන ගිමන්හලේ ඉන්න දැනුම් සම්භාරයක් එකතු කරගත්ත මිනිස්සු එහෙම වැඩි කතා කරන්නේ නැහැ. මේ හේතුවම බකපඬිතුයන්ට නම් හොඳ chance එකක්. මොකද ඒගොල්ලෝ ඒ අවස්ථාවේ ප්‍රයෝජන අරගෙන එයාගේ බකපඬිතකම ප්‍රදර්ශනය කරනවා. බුද්ධිමත් මිනිස්සු ඉතින් අනවශ්‍ය දේවල් වලට තර්ක කරන්න ගියවන්නේ නැහනේ. හැබැයි අවශ්‍ය නම් බකපඬිතෙක් මට්ටු කරන්නත් ක්‍රමයක් අපි කියලා දෙන්නයි යන්නේ. මුලින්ම අපි දැනගන්න ඕනේ මෙයා ඇත්තටම බකපඬිතෙක්ද කියලා. ඒ කියන්නේ මෙයා ඇත්තටම දන්නවා වගේ රඟපානවද කියලා. මේක අපි විසඳන්න භාවිතා කරන්න යන්නේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් වෙන සොක්‍රටිස් ඉදිරිපත් කරපු සොක්‍රටිස් මෙතඩ් එක. මොකද මේ සොක්‍රටිස් කියන්නේ? සොක්‍රටිස් කියන්නේ මේ බකපඬිතයෝ කියන දේ ප්‍රශ්න කරන්න කියලා. ඒ කියන්නේ මේකෙන් සිද්ධ වෙන්නේ කතා කරන කෙනාට විරුද්ධ වීමක් හෝ එකඟ වීමක් නෙමෙයි. ඒ කියන්නේ ප්‍රශ්න අහලා ඒ කතාවේ ගැඹුරටම යන එක තමයි සිද්ධ වෙන්නේ. අපි උදාහරණයක් විදිහට හිතමු සජිත් සොක්‍රටිස්ව හම්බුණා කියලා. හයිඩ්‍රොක්සික්ලොරොක්වින් වලට වඩාත් උසස් ගුණාත්මක භාවයක් තිබෙන ඖෂධය වන්නේ ප්ලැකනිල් කියන ඖෂධය. ඒක හයිඩ්‍රොක්සික්ලොරොක්වින් වලටත් වැඩිය උසස් ගණයේ ඖෂධ වර්ගයක්. මොකද්ද ප්ලැකනිල් කියන්නේ? මම යනවා. එන්නේ මේ විදිහට ඔයාට පුළුවන් බකපඬිතෙක් ඔයත් එක කියවන්න ආවම එයාට එකග වෙන්නෙත් නැතුව එයාට විරුද්ධ වෙන්නෙත් නැතුව එයාගෙන් ප්‍රශ්න අහලා එයාව කොරගල්ලා ගන්න. ඇත්තට මේ ප්‍රශ්න කරද්දී ඇත්තට මෙයාට බුද්ධිමත්කමක් තියනවාද කියලාත් ඔයාට දැනගන්න පුළුවන් වෙනවා. හැබැයි එයා බකපඬිතෙන් නම් ඔයා මේ විදිහට ප්‍රශ්න අහනකොට එයාගේ තියෙන හිස් බව එළියට ටික ටික එන්න ගන්නවා. ගොඩක් වෙලාවට බකපඬිතයෝ මෙන්න මේ වගේ ප්‍රශ්න අහනකොට උත්තර නැතුව හිර වෙන අවස්ථාවලදී කරන්නේ කේන්ති ගන්න එක තමයි. මෙන්න මේ වෙලාවට ඔයාලට දැනගන්න පුළුවන් ස්ථිරව මේ බකපඬිතෙක් තමයි කියලා. හරි අපි අද කතා කරපු අපූර්ව සංකල්ප ගැන ඔයාගේ අදහස ඔයා ඉන්නේ කොතනද කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මනෝවිද්‍යාව රත්න සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න.